Hi guys, අද අපි බලන්න යන්නේ Perfect World 75 සිට 78 දක්වා එපිසෝඩ්ස් ටික. හරි guys, අද අපි බලන්න යන්නේ ඇලෙක්ස් සහ සීනියර් එල්ඩා අතර සිදුවන ඒ මාරාන්තික සටනේ අවසාන සහ උද්වේගකරම කොටස. අද ඇලෙක්ස්ගේ සැබෑ බලය වගේම ඔහුගේ ඒ අద్භූත සහායකයා වෙන කෝල්ගේ බලයත් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. සටන පටන් ගත්තිම සීනියර් එල්ඩර් තමන්ගේ රහස් තාක්ෂණයෙන් මහා ජලකඳක් සහ පපට් ස්නෙක් කියන දැවන්ත සර්පයෙක්ව එවනවා. ජේ ඒ සැඩපහරට අසු වෙලා ගහගෙන යද්දී ඇලෙක්ස් තමන්ගේ ජීවිතය ගැන පවා හිතන්නේ නැතුව ජේව බේරගන්නවා. සර්පයා පහර දෙද්දී ඇලෙක්ස් ජේව ආරක්ෂිත තැනකට විසි කරලා ඒ ප්‍රහාරය තමන්ගේ ඇඟට ලබා ගන්නවා. මේ ප්‍රහාරය නිසා ඇලෙක්ස්ට මොහොතකට සිහිය නැති වෙනවා. ඒ වෙලාවේ එයාට පේනවා තමන්ගේ අම්මයි තාත්තයි එහා පැත්තේ ඉඳන් තමන්ව බේරගන්න ඒ සිරකූඩුව කඩන්න දරන අසීමිත උත්සාහය. ඒ දර්ශනය දැක්කම ඇලෙක්ස්ට අලුත් ශක්තියක් ලැබෙනවා. එයා හිතාගන්නවා තමන්ගේ දෙමව්පියන්ව හම්බ වෙනකන් කවදාවත් මැරෙන්නේ නැහැ කියලා. ඇලෙක්ස් ආයමත් නැගිටලා තමන්ගේ සුප්‍රීම් බෝන් එකේ බලයෙන් අර දෙවන්ත සර්පයව මරලා දානවා. ඒක දැකලා සීනියර් එල්ඩර්ත් බය වෙනවා. ඔහු තමන්ගේ හිසකෙස් ගහක් පවා ආයුධයක් කරගෙන ඇලෙක්ස්ට පහර දෙනවා. ඒත් එතනදී තමයි ඇලෙක්ස්ගේ රහස් සහායකයා වෙන කෝල් ඉදිරියට එන්නේ. කෝල් කියන්නේ අතීතයේ බුලව් කඳුකරේම හොල්ලපු මහා බලවතෙක්. කෝල්ගේ බලයත් එක්ක ඇලෙක්ස් තමන්ගේ කඩුවෙන් සීනියර් එල්ඩර්ට මාරාන්තික පහරක් දෙනවා. මැරෙන්න මොහොතකට කලින් සීනියර් එල්ඩර් ඇත්ත හෙළි කරනවා. ඇලෙක්ස්ගේ සීයා තාමත් පණ පිටින් ඉන්න බවත් ඔහු අපර් වර්ල්ඩ් එකට ගිහින් ඇති බවත් ඔහු කියනවා. ඇලෙක්ස් තමන්ගේ දෙමව්පියන් සිර කරලා ඉන්න තැනත් ඔහුගෙන් දැනගන්නවා. අවසානයේ ඇලෙක්ස්ගේ කඩු පහරින් සීනියර් එල්ඩර් විනාශ වෙනවා. ඒත් එක්කම ඇලෙක්ස්ගේ සුප්‍රීම් බෝන් එක හෙවන්ලි බුක් කියන අලුත් මට්ටමකට පරිවර්තනය වෙනවා. සීනියර් එල්ඩර් මරුණට පස්සේ අර සටන් බිම ඒ කියන්නේ ඒන්ෂන්ට් ඒරියා එක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පටන් ගන්නවා. ඇලෙක්ස් ජේව බේරගෙන එළියට එනවා. ඒත් කෝල් කියන්නේ සීනියර් එල්ඩර් මැරීම නිසා දැන් ඔහුගේ පැරණි සතුරෙක් අවදි වෙලා ඉන්නවා කියලා. ඒ තමයි කන්දක් තරම් විශාල බිහිසුණු රකුසෙක්. ඉතින් මේ ඇලෙක්ස් හිටපු ස්ථානයට පහලින් විශාල නටබුන් උන නගරයක් තිබුණා. ඒ දන්වැල් වලින් බැඳලා තිබුණ අද්භූත ජීවයෙක් සිර කරලා හිටියා. කඳුකර රකුසා කියන්නේ ඔවුන් දෙන්න මෙහි නොපැමිණිය යුතු බවයි. ඇලෙක්ස් ඊට පිළිතුරු දෙමින් කියන්නේ තමා මෙහාට ආවේ දෙමව්පියන් හමුවීමට බවත් මෙහි සිටින සියල්ලන්ම පිටතින් හොඳ මිනිස්සු වගේ පෙනුනත් ඇතුළතින් ඉතා නරකයි කියලා. මේ අතර කෝල් කියන්නේ සටනට කාලය දැන් එළඹිලා තියෙන්නේ කියලා. කඳුකර රකුසා ගල් එකතු කරලා විශාල රකුසෙක් බවට පත්වෙනවා. කෝල් කියන්නේ අතීතයේ තමාට අහිමි වූ අවස්ථාවෙන් මෙවර උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා. කෝල් ඇලෙක්ස්ව ආරක්ෂිත බෝල් එකක සිර කරලා කියන්නේ තමා මීට පෙර සටන් කරන විට තමාට හිතවත් කෙනෙකු අහිමි වුණා. ඒ වැරැද්ද නැවත කරන්නේ නැහැ කියලා. කෝල් ඉතා දරුණු ලෙස ගෝලම් රකුසා එක්ක සටන් කරන්න පටන් ගන්නවා. සටන අතරතුර කෝල් උත්සාහ කරන්නේ පොළව යට සිර කරලා තියෙන අද්භූත ජීවියව නිදහස් කරන්න. ගෝලම් රකුසා කියන්නේ ඒ ජීවියා නිදහස් වුණොත් අපර් වර්ල්ඩ් එක විනාශ වෙනවා කියලා. නමුත් කෝල් කියන්නේ ඒ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න මේක හොඳම අවස්ථාවක් කියලා. කෝල් ඒ ජීවියාගේ දන්වැල් බිඳ දමා ඔහුව නිදහස් කරනවා. ඒ රකුසා නිදහස් වෙලා මේ ගෝලම් රකුසව විනාශ කරනවා. කෝල් නැවත කුඩා වෙලා ඇලෙක්ස් වෙත එනවා. ඇලෙක්ස් කියන්නේ තමාට මේ වස්තු වලට වඩා තමන්ගේ දෙමව්පියන් වැදගත්. කෝල්ගේ මඟ පෙන්වීම යටතේ ඇලෙක්ස් තම රන්වන් පියාපත් විහිදුවා දෙමව්පියන් සිර කර සිටින දිව්‍යමය සිරකූඩුව වෙත ළඟා වෙනවා. එය ඉතා බලවත් නිසා ඇලෙක්ස් කෝල්ගේ සහාය ඇතිව එහි සිදුරක් සෑදීමට උත්සාහ කරනවා. ඇලෙක්ස් සිර කූඩුව තුළ සිටින දෙමව්පියන්ට කතා කරනවා. ඔහුගේ මවට සහ පියාට ඇලෙක්ස්ගේ හඬ ඇසුනත් ඔහු ඉන්නේ කොහෙද කියලා ඔවුන්ට හොයාගන්න බැරි නිසා ඔවුන් කනස්සල්ලෙන් හිටියේ. ඇලෙක්ස් තමන්ව ස්ටෝන් විලේජ් එකෙහි හැරගිය මවට කියන්නේ තමාටම දොස් පවර ගන්න එපා. එහි සිටි නායක ෂී අංකල් තමාට ඉතා හොඳින් සැලකුවා කියලා. ඇලෙක්ස් තම මිතුරන්ගේ නම් කියලා ඉතා හැඟීම්බර වෙද්දී අවසානයේ සිරකූඩුව වටා ඇවිද යද්දී ඇලෙක්ස්ගේ සහ ඇලෙක්ස්ගේ මවගේ ඇඟිලි එකිනෙක ස්පර්ශ වෙනවා. එම ස්පර්ශයත් සමග ඔවුන්ට එකිනෙකා සිටින නිවැරදි ස්ථානයේ දැනෙන අතර ඔවුන් එකිනෙකාව වැළඳ ගන්න බවක් හැඟෙනවා. මේ අතර කෝල් කියන්නේ සීනියර් එල්ඩර්වරුන් එන්න කලින් ඉක්මනින්ම සිරකූඩුව බිඳ දැමිය යුතු බවයි. ඇලෙක්ස්ගේ පියා කියන්නේ තමා මීට පෙර එය බිඳීමට උත්සාහ කළ විට පෙරලා ප්‍රහාරයක් එල්ල වූ බැවින් පරිස්සම් වෙන්න කියලා. ඇලෙක්ස් තම සන්නාහය ඇඳගෙන තම හෙල්ලට මුළු ශක්තියම ඒකරාශී කර දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න
සූදානම් වෙනවා. ඇලෙක්ස් තම මුළු ශක්තියම යොදා හෙල්ලෙන් පහර දීම නිසා එම බලවත් සිරකූඩුව පුපුරා විනාශ වෙලා යනවා. එහි ඇති වුණු දරුණු කම්පනය නිසා මුළු ප්‍රදේශයම දුමාරින් වැසී ගියත් අවසානයේදී වසර ගණනාවකට පසු ඇලෙක්ස් තම දෙමව්පියන් වන ජේසන් සහ ඔහුගේ මව මුහුණට මුහුණ දකිනවා. ඉතින් මෙය ඉතා හැඟීම්බර අවස්ථාවක් වුණ අතර ඔවුන් සියලු දෙනාම කඳුළු සලමින් එකිනෙකාව වැළඳ ගන්නවා. ඇලෙක්ස් කියන්නේ වසර ගණනක සිහිනයක් සැබෑ වුණා කියලා. ජේසන් කියන්නේ ඇලෙක්ස්ව සුව කිරීමට බෙහෙත් සෙවීමට ඔවුන් බුලව් කඳුකරයට පැමිණි අතර එහිදී ඔවුන් සිරකරුවන් වුණා කියලා. වරක් ඔවුන් එතනින් පැනලා ගිහින් ඇලෙක්ස්ව බැලීමට පැරණි ස්ටෝන් විලේජ් එකට ගියත් එතකොට මුළු ගම්මානයම විනාශ වී තිබූ අතර කිසිවෙක් එහි හිටියේ නැහැ කියලා ඔවුන් කියනවා. ඇලෙක්ස් කියන්නේ තමා ඔවුන් වෙනුවෙන් සලකුණක් තැබුවා. නමුත් නොදැන සිටි කරුණ නම් මීට පෙර ගම්මානයේ විනාශ වූ අවස්ථාවේදී ඇලෙක්ස්ගේ මිතුරන් සියල්ලන්ම වෙනත් ස්ථානයකට ටෙලිපෝට් වී නව ගම්මානයක් ඉදිකර ගෙනින්නවා කියලා. ජේසන් සහ මව ගියේ විනාශ වූ පැරණි ස්ථානයටයි. ඔවුන් එහිදී නැවත අල්ලාගනු ලැබුවේ තම දෙවැනි පුතා වන ජේව බේර ගැනීමට ඔවුන්ට නැවත බුලව් කඳුකරය වෙත ඒමට සිදු වුණ නිසා. මේ අතර ඇලෙක්ස්ගේ සහෝදරයා වෙන ජේත් එතනට එනවා. ඔහු තවමත් ඇලෙක්ස් එක්ක තරඟකාරීත්වයකින් පසු වුණා. ඔහු කියන්නේ තමා ඇලෙක්ස්ගේ අඩිපාරේ යන්නේ නැහැ. තමන්ගේම දක්ෂතාවෙන් ලෝකයේ බලවත්ම කල්ටිවේට්වරයා වෙනවා කියලා. ඇලෙක්ස් hina වෙමින් කියන්නේ ඔහු බලවත් වූ පසු ඔවුන් දෙදෙනා නැවත සටන් කළ යුතු බවයි. කෝල් කියන්නේ අප වර්ල්ඩ් එකෙහි සිටින උත්තරීතර එල්ඩ කෙනෙකුගේ බලය තමාට දැනෙනවා කියලා. ඔහු තම ශක්ති ස්වරූපය පහළ ලොවට එවමින් සිටිනවා කියලා. ඔහු පැමිණීමට පෙර බුලව් කඳුකරේ ඇති වස්තු මන්දිරය කොල්ල කෑමට ඔවුන් තීරණය කරනවා. මේ නිසා ඇලෙක්ස් තම දෙමව්පියන්ව සහ ජේව කෝල් විසින් නිර්මාණය කළ ආරක්ෂිත කුඩා ලෝකයකට යවනවා. ඉන්පසු ඇලෙක්ස් කෝල් සහ කතා කරන ස්ටෝන් එක එක්වෙලා වස්තු මන්දිරයට ඇතුළු වෙනවා. එහිදී ඔවුන්ට දුර්ලභ True Primordial Records හි කොටසක් හමු වෙනවා. කෝල් කියන්නේ මෙහි කොටස් 3ක් ඇති බවත් ඉන් එකක් අප වර්ල්ඩ් එකෙහි ගොඩක් බලවත් කෙනෙක් ළඟ තියෙනවා කියලා. අවසානයේ ඔවුන් ඖෂධ උයනකට යද්දී කලින් නිදහස් කළ අద్භූත ජීවියා එහි ඇති සියලුම ඖෂධ පැහැරගෙන යනවා ඔවුන් දකිනවා. ඒත් සමගම අහස අඳුරු වෙලා අතිවිශාල ශක්තියක් අහසෙන් මතුවෙනවා. ඇලෙක්ස් සහ පිරිස රහස් ඖෂධ උයනක තිබුණ අද්භූත සිදුරක් ඇතුළට ඇතුළු වෙනවා. එහිදී ඔවුන්ට මල් පෝච්චක තිබුණ අතිශය දුර්ලභ පංච මූලද්‍රව්‍ය පැලෑටිය ඒ කියන්නේ 5 එලිමන්ට් ප්ලාන්ට් එකක් හමු වෙනවා. කෝල් කියන්නේ මේක අප වර්ල්ඩ් එකට ගියාට පස්සේ මහා වෘක්ෂයක් වෙනවා. එයින් අසීමිත දිව්‍යමය ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඇලෙක්ස් තම දෙමව්පියන් සෙව් එම ඖෂධ පැලෑටිය මුලින්ම ගලව ගන්නවා. ඖෂධ පැලෑටිය ගලව ගැනීමත් එක්ක පොළව දෙදරන්නට පටන් ගන්නවා. එතන අසලම ප්‍රිමෝඩියල් වස්තු ලෝකය වෙත යන දොරටුවක්ද විවෘත වෙනවා. මේක අතීතයේ යුද්ධයකදී විනාශ වූ ලෝකයක ඉතිරි වූ වස්තුන්ගෙන් පිරුණු රහස් ලෝකයක්. පෙර නිදහස් කළ අද්භූත ජීවියා මෙන්ම බුලව් මාස්ටර්වරු සහ ගෝලම්ද එම දොරටුව තුළට ඇතුළු වෙනවා. ඇලෙක්ස් සහ කෝල්ද ඔවුන් පසුපස එම ලස්සන නමුත් භයානක ලෝකයට ඇතුළු වෙනවා. ඉතින් මේ ලෝකයේ තුලදී බුලව් මාස්ටර්වරු සහ ගෝලම් එක්වලා ඇලෙක්ස් ඇතුළු පිරිසව කොටු කරනවා. ඉතින් ඔවුන් තමන්ගේ ශක්තියෙන් විශාල සිරකූඩුවක් ඒ කියන්නේ ෆෝමේෂන් එකක් හදලා ඇලෙක්ස්ව මරා දැමීමට උත්සාහ කරනවා. මෙයින් කෝපයට පත්වන කෝල් තමන්ගේ සැබෑ දිව්‍යමය මුර්ග ඒ කියන්නේ ඩිවයින් බීස්ට් ස්වරූපය පෙන්වමින් එම සිරකූඩුව එක පහරින් බිඳ දානවා. ඉතින් කෝල් තමන්ගේ ශක්තිය කොටස් 5කට බෙදාගෙන ගෝල් කන්ඩිෂන් ටෙක් එකේ මාස්ටර් ගිල දානවා. නමුත් ඒ මාස්ටර් නැවතත් තම ශක්ති ස්වරූපයෙන් එළියට ඇවිල්ලා දහස් ගාණක් ආත්මීය දෑත් මවමින් දරුණු ප්‍රහාර එල්ල කරනවා. මේ සටන ඉතා දරුණු අතකට හැරෙමින් තියෙද්දී ඇලෙක්ස් තම පවුලේ අයගේ ආරක්ෂාව ගැන ගොඩක් බය වෙනවා. කෝල් ඔවුන්ව ආරක්ෂිත පලිහකින් ඒ කියන්නේ ඩිවයින් ෆ්ලැග් එකකින් ආවරණය කරනවා. එම අවස්ථාවේදී හදිසියෙම අහසේ මහා ශක්තියක් මතුවන අතර ගෝල්ඩ් ලියු ට්‍රී එක දර්ශනය වෙනවා. ඇලෙක්ස්ට කියන්නේ දැන් අප වර්ල්ඩ් වෙත යාමට කාලය ඇවිල්ලා කියලා. හරි ගයිස් අපි බලමු එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඇලෙක්ස් ඉදිරියට මුහුණ දෙන ත්‍රාසජනක තීන් මොනවද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම කතාව බලන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. Okay guys, see you next time.